ඉතින් අද අපි කතා කරමු DMAX DTM 150 බයික් එක ගැන. හරි ඉතින් අද අපිට වෙන්න තියෙනවා DMAX DTM 150 බයික් එක. අද අපි බලමු මේ බයික් එකේ සම්පූර්ණ full ඉතින් අපි මුලින්ම මේ ෆ්‍රන්ට් සයිඩ් එකෙන්ම වැඩේ පටන් ගමු. ෆ්‍රන්ට් සයිඩ් එකේ අපිට ඉස්සෙල්ලාම මේ ඇලෝ වීල් එක ගත්තට පස්සේ මේ DMAX 150 එක ඇලෝ වීල් වගේම ස්පොක් කම්බියන මේ එකට බලා ගන්න පුළුවන්. ඉතින් ටයර් සයිස් එක නම් වෙනස් වෙනවා බයික් එකට. දැන් දාලා තියෙන විදිහත් එක්ක මේ ටයර් සයිස් එක වෙනස් වෙනවා එකින් එකට. ඉතින් ඇලෝ වීල් එක සයිස් එක නම් සයිස් 17 තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉතින් මේ බයික් එකේ ඉස්සරහ මූණ ෆේස් එක ගත්තට පස්සේ ෆේස් එක අයිකොනික් විදියට මෙයාලා 150 ට ඩිසයින් එකක් දීලා තියෙනවා. මේන් හෙඩ් ලැම්ප් එකත් එක්කම සිග්නල් ලයිට් දෙක අපිට දෙපැත්තෙන් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි යමු මේ බයික් එකේ ටැන්ක් එක පැත්තට. ටැන්ක් එක ගත්තට පස්සේ ටැන්ක් එකේ 7.5 ලීටර් කැපැසිටි එකක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ලොකු ටැන්කියක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සාමාන්‍ය ට්‍රේනර් මොඩල් බයික් එකක් ගත්තට පස්සේ මේ වගේ ටැන්කියක් කියන්නේ ඉතින් වඩාත්ම ඇති. ඉතින් මේ බයික් එකට අපිට හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපි ඊළඟට මේ බයික් එකේ ප්‍රධානතමන්ගේ ඒ කියන්නේ අපි එන්ජින් සයිඩ් එක බලමු. ඉතින් මේකට එන්නේ 189cc සිංගල් සිලින්ඩර් 4 ස්ට්‍රෝක් එයාර් කූල් එන්ජින් එකක්. ඒ කියන්නේ මේක කූල් කරන්නේ එයා එකෙන්. ඒ කියන්නේ කුලම් බලයෙන් තමයි මේක අපි එන්ජින් එක සිසිලනය කරන්නේ. ඉතින් මේ DTM 150 බයික් එකටත් 5 ස්පීඩ් ගියර්බොක්ස් එකක් මේ DMAX කම්පැනි එකෙන් ලබා දීලා තිනවා. අපේ ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි මේ වගේ එයාර් කූල් බයික් එකක් එක තැන තියාගෙන රේස් කරන එක. මේක කොහොමත් මේ වගේ එයාර් කූල් බයික් වලට ගැලපෙන්නේ නැහැ. එක තැන තියාගෙන රේස් කරනකොට මේ හරියට එයා එක ලැබෙන්නේ නැති නිසා එන්ජින් එක ගොඩාක් හීට් වෙනවා. ඉතින් මේ DTM එකම ගොඩක් හීට් වෙන්නේ අන්න ඔය වගේ ප්‍රශ්න නිසා තමයි මේ එන්ජින් එකේ හල් පැවැත්ම සහ ඒ වගේ ගොඩක් ගැටලු ඇති වෙන්නේ. හරි. ඉතින් අපි ඒ වගේම මේ බයික් එකේ තව ලක්ෂණයක් ගත්තට පස්සේ මේ බයික් එක කික් එකකින් වගේම අපිට සෙල්ෆ් ස්ටාර්ට් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එක සහ කික් එකකින් මේ ස්ටාර්ට් කරන්න මේකේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ බයික් එකට ඔරිජිනල්ම මෙයාලා ඩිසයින් එක දීලා තියෙන්නේ බීට් සයිලන්සර් එකක්ම තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට ඉතින් ආෆ්ටර් මාකට් සයිලන්සර් එකක් ඕන මාරු කරගන්න හැකියාව මෙයාලා හදලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ කෑන් එක අපිට මාරු කරනකොට ලොකුවට වෙනස්කමක් කරන්නේ බෙන්ඩ් එකකින්ම අපිට ලස්සනට මාරු කරන්න පුළුවන්. ඒ වගේම රියර් ලයිට් ෆ්‍රන්ට් දෙකම අපිට ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ බ්‍රේක් මට්ටමක් මේ දෙකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද දෙපැත්තම ඉන්නේ ඩිස්ප්ලේ නිසා. මේ 150 බයික් එකට ඉතින් මේ වගේ බ්‍රේක් පම්පයක් තමයි එන්නේ. ඉතින් මේකේ තව කෑල්ලක් එනවා ඕෆ්ලෝ ටැංකිය. ඒක මේක ගලවලා තියෙන්නේ. මේ වගේ එකක් 150 එකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම 200cc එක DMAX DTM 200 එකේ මෙන්න මේ වගේ පම්ප එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ, දෙකම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙතන අපේ මේ සවි කරන තැන ඇන පොටවල් ටික තමයි වෙනසක් සිද්ධ වෙන්නේ. උස ප්‍රමාණ තමයි මෙතන වෙනසක් සිද්ධ වෙන්නේ. අපේ ජපන් බයික් එකක් ගන්න අමාරු කෙනෙකුට හොඳම තේරීම තමයි මේ DMAX DTM බයික් එක.
ඉතින් ඒ විදිහට සාමාන්‍ය බොඩි කිට් එකක් හොඳ මට්ටමකට මෙයාලගේ ඩිසයින් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ ජපන් බයික් එක ඇදරුව සමානකම ඒ විදිහටම සාමාන්‍ය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එක කාබුලේටර් බයික් එකක්. ඉතින් කාබුලේටර් එක නිසා මේකේ යම් ප්‍රශ්න පොඩ්ඩක් ඇති වෙන්න පුළුවන්. ඒක හරි සාමාන්‍යයි. ඒ විසි නඩත්තුවක් කරගත්තොත් මේ කාබුලේටර් එකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තෙල් වැඩ කරන ප්‍රමාණය ගත්තට පස්සේ ලීටර් එක සාමාන්‍ය 30 40 45 වගේ රේන්ජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තියෙන්නේ රයිඩර්ගේ අතේ සහ බයික් එකේ කාබුලේටර් එකේ තත්ත්වය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් තෙල් හොඳටම වැඩ කරන බයික් වගේම සාමාන්‍ය වැඩ නොකරන බයිකුත් මේ කාලේ වෙනකොට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් සාමාන්‍ය D3 බයික් එක ඇවිල්ලා විශාල කාලයක් වෙනවා. ඉතින් මේ කාලයත් එක්ක මේ පාර්ට්ස් වල ගෙවිලා තියෙන බයික් තමයි අපිට දැන් වැඩි වශයෙන් මේ මාකට් එකේ අපිට හම්බෙන්නේ. එන්ජින් එකේ පාර්ට්ස් ගොඩක් ගෙවිලා තියෙන බයික් තමයි අපිට විතරම හම්බෙන්නේ. ඒ වගේ අපිට හැන්ඩල් බාර් එකේ මෙන්න මේ වගේ ස්විච් සෙට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හෙඩ් ඩිම් එක, ඒ වගේම පාස් එක, ඊට පස්සේ සිග්නල් ටික අපිට මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මේ හෝන් එක, ඒ වගේම චෝක් කේබල් එක දාලා මෙන්න මේ විදිහට මේ අපිට මේ DTM 150-200 මොඩල් වල මෙන්න මේ වගේ මීටර් පැනල් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන මීටර් පැනල් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බයික් එකේ නම් අපි මීටර් පැනල් එක සම්පූර්ණයෙන් ගලවලා තියෙන්නේ. මේකේ අප්ඩේට් එකක් වෙන හින්දා මේ වගේ පැනල් එකක් තමයි ඔයාලට මේ 150 නැත්තම් 200 යන වර්ග දෙකේම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ වගේ පිටිපස්සේ යන පැසෙන්ජර්ට කකුල තියාගන්න හොඳ පුට්‍රස් එකක් තියෙනවා. ඉතින් මේක හොඳ හයියට තියෙනවා. මේක දැන් තියෙන ගොඩක් ඒ වගේ මෙතනින් කපලා මේ කැල්ල කැපුණට පස්සේ මෙතනින් කපලා ක්‍රෑෂ් බොබින් ගහලා තියෙනවා. ඉතින් ඒකට වඩා මේ ඔරිජිනල් තියෙන විදිහට පුට්‍රස් එක ඇත්තටම මාර කම්ෆර්ටබල්. ඒ වගේම හොඳ සවිශක්තියත් අතිනුත් ගොඩාක් හොඳයි.